එක මනුස්සෙක්ට ඕනකමක් තිබුණා දෙවියන් වහන්සේ එක්ක පොඩ්ඩක් කතා කරන්න. ඉතින් එයා දවසක් ලොකු කන්දක් නැගලා උඩටම ගියා. කන්ද උඩදී එයාට දෙවියන්ව මුණ ගැහුණා. මේ මනුස්සයා හරිම කුතුහලයෙන් පළවෙනි ප්‍රශ්නය ඇහුවා. දෙවියනේ මට කියන්නකෝ ඔබට මේ අවුරුදු මිලියනයක් කියන කාලය දෙනින්නේ කොහොමද? දෙවියන් වහන්සේ hina වෙලා උත්තර දුන්නා. පුතේ මට නම් අවුරුදු මිලියනයක් කියන්නේ නිකම් එක විනාඩියක් වගේ කාලයක්. මේ මනුස්සයාට දැන් පොඩි කපටි අදහසක් ආවා. එයා ඊළඟ ප්‍රශ්නය ඇහුවා. එහෙනම් දෙවියනේ ඔබට කෝටි 100ක් කියන්නේ කොච්චර වටිනාකමක්ද? දෙවියන් වහන්සේ ආපහු සරලව උත්තර දුන්නා. ඒක මට නම් නිකන් සතයක් වගේ. දැන් මේ මනුස්සයාට හිතුණා තමන් හරිම නුවණක්කාරයි කියලා. එයා හිතුවා දෙවියන්ගේ ගණන් බැලීම පාවිච්චි කරලා ලේසියෙන්ම පොහොසත් වෙන්න. එයා හරිම ආසාවෙන් මෙහෙම ඇහුවා. අනේ දෙවියනේ එහෙනම් මට ඔබේ ගානෙන් එක සතයක් දෙන්න පුළුවන්ද? දෙවියන් වහන්සේ හරිම සංසුන්ව උත්තර දුන්නා. අනිවාර්යෙන්ම පුළුවන්. මට විනාඩියක දෙන්න කියලා කිව්වා. බොහෝ වෙලාවට අපි උත්සාහ කරන්නේ කෙටි පාරවල් වලින් ලේසියෙන් දියුණු වෙන්න. අපි හිතනවා වාසනාව හරි කවුරු හරි කෙනෙක් හරි අපිට නිකම්ම දේවල් ගෙනත් දේවි කියලා. ඒත් මතක තියාගන්න සාර්ථකත්වයට කෙටි පාරවල් නැහැ.